සුබ දවසක් කියලා පිළිගන්නවා. අද මම දැල්ලෝ කරිය තමයි හදන්න යන්නේ. පාන් එක රසවත්ව කන්න පුළුවන් දැල්ලෝ කරිය තමයි අද හදන්න යන්නේ. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේ දැල්ලෝ කරිය හරියටම හදන්නේ කියලා. මේකට අවමිරිස් ගන්නවා, ඒ වගේම තක්කාලි ගන්නවා, රම්පේ කරපිංච ගන්නවා, ඒ වගේම ලුණු ටිකක් ගන්නවා, ඒ වගේම ඉඟුරු සුදු ලුණු තලලා ගන්නවා. ඊට පස්සේ මම කපලා ගත්ත දැල්ලෝ ටිකට මම මිරිස් ටික එකතු කරනවා. තමන්ට කැමති ප්‍රමාණයෙන් මිරිස් එකතු කරන්න පුළුවන්. ඒ වගේම මම මේක දාලා බැදපු තුන පහ ටිකක් එකතු කරනවා. ඒ වගේම මෙතනදී ගම්බිරිස් කුටියක් එකතු කරන එක කැමති නම් ආව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම කහ කුටි ටිකක් දානවා මේකට කලර් එක ගන්න ඕන නිසා. ඒ වගේම ලුණු වට අවශ්‍ය ප්‍රමාණයට දාන්න පුළුවන්. දැන් හොඳින් මික්ස් කරලා විනාඩි 5ක් විතර මේක තියන්න සීසන් වෙන්න. ටෙම්පරාදුවට මම වෙජිටබල් ඔයිල් හැඳි 3ක් විතර භාවිතා කරනවා. මම මේකට අබ ටිකක් දානවා තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ. ඊපස්සේ මම මේකට කලින් කපාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දානවා. ඔයාලට අවශ්‍ය නම් මේකට මිරිස් කුටි ටිකක් දාන්න පුළුවන් සැර වැඩියෙන් ගන්න ඕන. ඒ වගේම බැදපු තුන පහත් මම නැවත තව ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක හොඳින් කර වෙන්න මම දාපු තෙලෙම බැද ගන්නවා. ඊට පස්සේ මම කලින් සීසන් කරගත්ත දැල්ලෝ මිශ්‍රණය මේකට දාලා හොඳින් ටෙම්පරාදු කර ගන්න ඕනේ. ටෙම්පරාදු රම්පන් පැහැයට ආවට පස්සේ මම මේකට ලුණු ටික එකතු කර ගන්නවා. ඒ වගේම අවමිරිස් තක්කාලි මම කලින් කපාගත්ත අමුද්‍රව්‍ය ටික මේකට එකතු කර ගන්නවා. ඒ වගේම ගොරක කෑල්ලක් දානවා. ඒ වගේම එනසල් අට තියෙනවා නම් ඒ ටික දා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන රම්පේ කරපිංච ටිකත් මම එකතු කර ගන්නවා අවසානයේට. ටෙම්පරාදුවට වතුර නොදා විනාඩි 5ක් විතර ඔයා ටෙම්පරාදුව තම්බා ගන්න. මොකද මේකේ දැල් වල තියෙන වතුරෙන් මේක තැම්බෙන්න පුළුවන්. ඊපස්සේ මම සීසන් කරගත්ත මගේ භාජනයේටම වතුර ටිකක් දාලා වතුර කෝප්පයක් විතර මම මේකට එකතු කර ගන්නවා. මේ ටෙම්පරාදුවට මම එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ව්‍යංජනය විනාඩි 7ක් විතර හොඳින් තැම්බෙන්න ඉඩ අරින්න. දැන් දැල්ලෝ කරි එක තැම්බිලා අවසන්. දැන් මේක පාන් එක වගේ නැත්නම් අපිට බත් එක්ක උනත් මේක කන්න පුළුවන්. ඉතාලම රසවත් තියෙන. ඉතින් මේ වගේ මේ විදිහට මේ රෙසිපි එකටම ඔයාලා මේ විදිහට දැල්ලෝ කරියක් හදලා බලන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් තියෙනවා අපේ channel එකේ. ඉතින් ඒකත් බලන්න. ඒ වගේම අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා all කියන එක දාලා තියාගන්න. එතකොට මම හදන වීඩියෝස් ඔයාලටම ගෙනා ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකක් හැම වෙනනම් එතෙක් වාට සුබ දවසක්.